ඩෙවලොපර් කෙනෙක් විදියට අපි හැමෝම මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න ඔයා අලුතෙන් ජොබ් එකකට යනවා. නැත්නම් ඔයා යුනිවර්සිටි එකේ අලුත් ප්‍රොජෙක්ට් එකකට ජොයින් වෙනවා. ඔයාට දෙනවා ලොකු GitHub repo එකක්. ඒකේ ෆයිල් දහස් ගණනක් තියෙනවා. ඔයා readme එක කියවනවා. ඒත් ඔයාට මුකුත් තේරෙන්නේ නැහැ. පැය ගණන් දවස් ගණන් යනවා මේ කෝඩ් එකේ මුලයි අගයි හොයාගන්න. අන්න ඒ ප්‍රශ්නය අදින් ඉවරයි. Google ලා මෑතකදී හඳුන්වා දුන්නා Google Code Wiki කියලා දෙයක්. මේක GitHub පාවිච්චි කරන අයට ආපු ලොකුම අප්ඩේට් එක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Google Code Wiki ගැන. අපි දැන් බලමු මොකද්ද මේ Google Code Wiki කියන්නේ කියලා. මේක Google Cloud සහ Gemini AI පදනම් කරගෙන හදපු සිස්ටම් එකක්. සරලවම කිව්වොත් මේක ඔයාගේ GitHub repo එක අරගෙන ඒක වෙබ්සයිට් එකක් හරි wiki එකක් බවට හරි පත් කරනවා. මෙච්චර දවස් අපිට තිබුණේ static code එකක්. ඒ කියන්නේ අපිට ඒ කෝඩ් එක කියවන්න විතරයි පුළුවන් උනේ. ඒත් දැන් කෝඩ් විකි එකෙන් ඒ කෝඩ් එකේ ලොජික් එක තේරුම් ගන්නවා. එක්සැම්පල් එකක් විදියට ඔයා Java පාවිච්චි කරලා ලොකු ඇප්ලිකේෂන් එකක් හැදුවොත් ඒකේ ක්ලාසස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ ටූල් එක දැනගන්නවා. දැන් අපි කෝඩ් විකි එකේ පළවෙනි ෆීචර් එක ගැන කතා කරමු. ඒ තමයි ඉන්ටරැක්ටිව් ගයිඩ්. සාමාන්‍යයෙන් අපි ප්‍රොජෙක්ට් එකක් ගැන කියද්දි එක තැනක තියෙන ෆන්ක්ෂන් එකක් හොයන්න මුළු ෆයිල් ස්ට්‍රක්චර් එකම පීරන්න ඕන. ඒත් කෝඩ් විකි එකේ දැන් ඩීප් ලින්කින් පහසුකම තියෙනවා. ඔයා විකි එකේ විස්තරයක් කියවන ගමන් කෝඩ් එකේ කොටසක් ක්ලික් කරා කියලා හිතන්නකෝ. එයා ඔයාව කෙලින්ම GitHub එකේ අදාළ ලයින් එකට එක්කගෙන යනවා. මේක හරියට නිකන් Google Map එක පාවිච්චි කරනවා වගේ වැඩ. පාරවල් හොය ඉන්න ඕන නැහැ. කෙලින්ම ටාගට් එකට යන්න පුළුවන්. විශේෂයෙන් ඔයාලා අලුත් ස්ටැක් එකක් ඉගෙන ගන්නවා නම් මේ ෆීචර් එක ඔයාලා කාලයෙන් 80%ක් විතර ඉතිරි කරනවා. ඊළඟට අපි යන් දෙවැනි ෆීචර් එකට. ආකිටෙක්චර් ඩයග්‍රෑම්. software engineering වලදී architecture කියන්නේ අනිවාර්ය දෙයක්. ගොඩක් වෙලාවට ලොකු companies වල මේ diagram අඳින්න වෙනම කට්ටිය ඉන්නවා. ඒත් code wiki එකට පුළුවන් මුළු code එකම analyze කරලා class diagram සහ flow diagrams automatically අඳින්න. ඔයා හිතන්න ඔයා AI engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා. එතකොට ඔයාට ලොකු data pipelines තේරුම් ගන්න මේ රූප සටහන් මානව විදියට උදව් වෙනවා. දහස් ගණන් කෝඩ් ලයින් දිහා බලන් ඉන්නවට වඩා එක රූප සටහනකින් මුළු සිස්ටම් එකම ඔලුවට දාගන්න පුළුවන් එක කොච්චර ලේසිද කියලා ඔයාලටම හිතා ගන්න පුළුවන්නේ. දැන් අපි කතා කරමු මේක ඇතුලේ තියෙන වටිනම දේ ගැන. ඒ තමයි Gemini chatbot එක. මේක නිකම්ම ChatGPT වගේ දෙයක් නෙවෙයි. මේ chatbot එක දන්නවා ඔයාගේ මුළු කෝඩ් එක ගැනම. ඔයාට මෙයාගෙන් අහන්න පුළුවන් එක්සැම්පල් එකක් විදියට මේකේ ලොගින් සිස්ටම් එකේ ආරක්ෂාව කොහොමද කියලා. එතකොට එයා අදාළ කෝඩ් ෆයිල් එක පෙන්නලා ඒක වැඩ කරන විදිය විස්තර කරලා දෙනවා. හරියට ඔයා ළඟ සීනියර් ඉංජිනේර් කෙනෙක් වාඩිලා ඉන්නවා වගේ. මම හිතනවා මේක තමයි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න අයට ලැබුණු ලොකුම තෑග්ග. ප්‍රශ්නයක් ආපු ගමන් කාගෙන්වත් අහන්න ඕන නැහැ. කෙලින්ම chatbot එකෙන් අහන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්නද කියලා මම හිතනවා. කෝඩ් විකි ගැන දන්නේ නැති ඔයගේ යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් හැමෝටම good luck.